මම කලින් වීඩියෝ එකේදී සඳහන් කළා වගේ අපිට නිතර එන හිතට බද දෙන සිතුවිලි හැන්ඩල් කරන්න ටෙක්නික් එකක් තමයි අද කියලා දෙන්න යන්නේ. විශේෂයෙන්ම social anxiety, depression, overthinking වගේ තත්ත්වයන්ට මුහුණ දෙලා ඉන්නවා නම් ඔයාලට මේ ටෙක්නික් එක පුරුද්දක් විදියට කරගෙන යන එක සෑහෙන උදව්වක් වෙයි. එහෙම නැත්නම් තමන්ට බයක්, දුකක්, පීඩනයක්, පොරේ එකක් තියෙන වෙලාවට, ඍණාත්මක සිතුවිලි එන වෙලාවට ඒ සිතුවිලි වල දිගින් දිගට යන්න නොදී මේ ටෙක්නික් එක පාවිච්චි කරලා බලන්න. එතකොට කලින් වීඩියෝ එක බලුවේ නැත්නම් මේකත් බලලාම ඉන්න. මොකද ඒකෙදි මම අපේ හිත වැඩ කරන හැටි ගැන කියලා දෙනවා. එක විදිහේ සිතුවිලි හදන එක තමයි හිතේ ස්වභාවය. ඒ නිසා අපිට අවශ්‍ය දේ අරගෙන අනවශ්‍ය දේ අතාරින්න අපි දැනගන්න ඕනේ. ඉතින් මේ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න කලින් වීඩියෝ එකක් බලලම මේ වීඩියෝ එක බලනවා නම් වඩා හොඳයි. එහෙනම් දැන් අපි ටෙක්නික් එකට යමු. ඔයාලගේ හිතට දුකක්, බයක් දැනෙන වෙලාවට ඔළුව වැඩ කරන්නේ මොන වගේ දෙයක්ද කියලා බලන්න. දැන් මේක ළඟදී වෙච්ච සිද්ධියක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඔයාලගේ ජීවිතේ ගලාගෙන යන රටාව නිසා දැනෙන දෙයක් වෙන්න පුළුවන්. මේ මොනවා හරි දෙයක් නිසා ඔයාලගේ මූඩ් එක ලෝ නම් ඒ වෙලාවට ඔළුවේ වැඩ කරන්නේ මොන වගේ සිතුවිලි ටිකක්ද කියලා බලන්න. ඊට පස්සේ මේ සිතුවිලි කොලයක ලියන්න. අපි බොහොම සරල උදාහරණයක් ගමු. අම්මත් එක්ක රණ්ඩුවක් වෙලා දැන් දුක හිතිලා ඉන්නේ. මේ වෙලාවට දැන් හිතේ වැඩ කරන්නේ අම්මට මාව දැන් වදයක් වෙලා තියෙනවා. අම්මා මට පොඩ්ඩක්වත් ආදරේ නැහැ. මෙන්න මේ වගේ දේවල් ටිකක් නම් මේ සිතුවිලි ටික කොලයකට ගාලා ලියන්න. අපි තව උදාහරණ කීපයක් බලලා ඉමු. දැන් ලබන මාසේ එක්සෑම් එකක් ලියන්න තියෙනවා. එතකොට දිගින් දිගටම හිතෙනවා මේ පාර එක්සෑම් එක නම් මම අනිවාර්යෙන් ෆේල් වෙයි. අපි ජීවිතය ගැන කලකිරිලා ඉන්නවා නම් මේ ලෝකෙ කිසි කෙනෙකුට මගෙන් වැඩක් නැහැ. මෙන්න මේ වගේ දේවල් හිතනවා වෙන්න පුළුවන්. අපි ටිකක් වැඩිපුර දේවල් ගැන හිතනවා නම් අනිත් අය අපි ගැන හිතන දේවල් ගැන වද වෙනවා නම් ඔෆිස් එකේ හැමෝම මං හරි අමුතුයි කියලා හිතනවා ඇති. මේ මීටින් එකේදී මං බයෙන් හිටියේක හැමෝටම නෝට් වෙන්න ඇති. මෙන්න මේ වගේ දේවල් අපිට නිතර හිතට එනවා වෙන්න පුළුවන්. මේ විදිහට අපව පීඩනයට, අපහසුතාවයට පත් කරන සිතුවිලි හිතේ නිතර වැඩ කරනවා නම් මේ සිතුවිලි ඉක්මනින් කොලයක ලියන්න. ඊළඟට මේ ලියුම සිතුවිල්ල විශ්වාස කරන්න අපිට තියෙන සාක්ෂි මොනවද කියලා ඉස්සරහින් ලියන්න ඕනේ. ඒ කියන්නේ අපිව මේ බයට, පීඩනයට, දුකට පත් කරන සිතුවිලි ඒ විදිහටම පිළිගන්න අපිට තියෙන හේතු සාධක මොනවද කියලා ඉස්සරහින් ලියන්න ඕනේ. දැන් අපිට ඍණාත්මක සිතුවිල්ලක් ආවම අපි ඒක 150ක් 70 හිම නෙමෙයි මේක සම්පූර්ණයෙන් බාර ගන්නවා. එහෙමනම් ඒක 100% පිළිගන්න පුළුවන් විදිහේ හේතු සාධකත් අපිට තියෙන්න ඕනේ. නැත්නම් අසාධාරණයි. ඒක නිසා මේ වගේ සිතුවිල්ලක් ආවට පස්සේ ඒක ලියලා ඒක පිළිගන්න තරම් මොනවද ඒ පැත්තට සපෝට් කරන්න අපිට තියෙන සාක්ෂි කියලා ඉස්සරහින් ලියාගෙන යන්න. අපි දැන් උදාහරණයක් එක්ක මේක කතා කරගෙන යමු. දැන් අපිට සිතුවිල්ලක් එනවා මේ පාර එක්සෑම් එක අනිවාර්යෙන් ෆේල් වෙයි කියලා. දැන් මේ සිතුවිල්ල ඇත්ත කියලා පිළිගන්න තියෙන සාක්ෂි හේතු මොනවද කියලා අපි ඉස්සරහින් ලියන්න ඕනේ. මේ හේතු ලියනකොට පුළුවන් තරම් ස්පෙસિෆික් වෙන්න බලන්න. දැන් අපි එක හේතුවක් ලියනවා ක්ලාස් එකේ ටෙස්ට් වලට මට හොඳ ලකුණු නැහැ. මෙතනදී මම කිව්වා පුළුවන් තරම් ස්පෙસિෆික් වෙන්න කියලා. දැන් ක්ලාස් එකේ ටෙස්ට් වලට ලකුණු නැහැ කියන්නේ ඔක්කොම ටෙස්ට් වලට එහෙමද? එහෙමනම් මේ හේතුව හරි. එහෙම නැත්නම් හරියටම මොන ටෙස්ට් වලටද නැත්තේ කියලා ලියන්න ඕනේ. එතකොට අපි මේක ආයෙත් හරි විදිහට ලියමු. ක්ලාස් එකේ ගිය මාසේ ටෙස්ට් එකට මට ලකුණු අඩුයි. ඊළඟට තව හේතුවක් ලියනවා මට පාඩම් මතක හිටින්නෙම නැහැ. දැන් මෙතන තව අපිට ස්පෙસિෆික් වෙන්න පුළුවන්. හැම පාඩමකම හැම කොටසක්ම මතක නැත්තේ නැහැනේ. එහෙනම් මට මතක නැත්තේ හරියට මොනවද කියලා මම ලියන්න ඕනේ. මට තුන්වෙනි පාඩම මතක හිටින්නෙම නැහැ. ඊළඟට තව හේතුවක් අපිට ලියන්න පුළුවන්. ගිය අවුරුද්දේ එක්සෑම් එකක් ලියන්න ගියාම ඒ වෙලාවේ මට ඔක්කොම අමතක වුණා. මෙන්න මේ වගේ ඔයාලට තියෙන මතක් කරගන්න පුළුවන් ඔක්කොම හේතු ටික පුළුවන් තරම් ස්පෙસિෆික් විදිහට ඉස්සරහින් ලියාගෙන යන්න. දැන් මේ විදිහට අපිට එක සිතුවිල්ලක් ඇත්ත කියලා පිළිගන්න තියෙන හේතු ලියාගෙන ගියාට පස්සේ අපි ඊළඟට මේ සිතුවිල්ල වැරදි කියන අපිට තියෙන හේතු ලියාගෙන යන්න ඕනේ. ඒකත් ලිස්ට් එකක් විදිහට පොයින්ට් ෆෝම් එකෙන් ලියන්නයි තියෙන්නේ. අපි දැන් කලින් ලියපු හේතු වල අනිත් පැත්තත් ලියනම අලුත් දෙයක් තියෙනවා නම් ලිස්ට් එකට එකතු කරමු. ක්ලාස් එකේ ගිය මාසෙට කලින් මාස 3ේම ලකුණු හොඳයි. මට 1 2 4 5 පාඩම් ඔක්කොම සාමාන්‍යයෙන් මතකයි. ගිය අවුරුද්දේ එක එක්සෑම් එකක් කරුණම මෙච්චර කාලයකට මට එක්සෑම් වලදී එම දේවල් ඔක්කොම අමතක වෙලා නැහැ. ඊළඟට ඔන්න දැන් අපිට තව අලුතෙනුත් මතක් වෙන හේතු මොන හරි තියෙනවා නම් මේ සිතුවිල්ල වැරදි කියන්නේ ඒකත් ලියන්න. මම හොඳ ලෙවල් එකක ඉන්නවා කියලා සර් ළඟදී කිව්වා.
මේ ගමන් අපි තව උදාහරණයකට ටක් ගාලා බලාගෙන යමු. ඊයේ මීටින් එකේදී හැමෝම මං හරි අමුතුයි කියලා හිතන්නේ නැති. දැන් මේ සිතුවිල්ලට සපෝට් කරන්න අපිට තියෙන හේතු ලියනවා. ඊයේ එක්කෙනෙක් මාත් එක්ක හොඳට කතා කළේ නැහැ. මේක අනිත් පැත්තත් අපි ලියමු. ඊයේ 3 දෙනෙක් මාත් එක්ක හොඳට කතා කළා. දැන් තව හේතුවක් ලියනවා. මීටින් එක ඉවර වෙලා එනකොට දෙන්නෙක් අමුතු විදියට මන් දිහා බැලුවා. දැන් මේ වගේ තැන්වලදී Tamanගේ හිතින්ම ප්‍රශ්න කරන්න. එයාලා ඔයා අමුතුයි කියලා කිව්වද? හරියටම ඔයා දිහාමයි බැලුවේ කියලා දන්නවද? මෙන්න මේ වගේ පොයින්ට්ස් වෙන පාට පෑනකින් හරි එතනින්ම ප්‍රශ්නයක් විදිහටම ලියන්න. මේ ටික කොලයක ලියන එකත් හරිම වැදගත්. අපි කොලයක ලියනකොටම ඔළුවේ තියෙන බර අඩු වෙනවා කියලා ඔයාලට දැනෙයි. මොකද ඔළුව ඇතුලේ ලොකු කරලා පෙන්වන දේවල් අපි මේ කොලයකට ගත්තාම එච්චර දෙයක් නැහැ කියලා අපිට තේරෙන්න ගන්නවා. ඒ වගේම නිතර අපේ ඔළුවේ ඍණාත්මක දේවල් වැඩ කරනකොට කෝටිසෝල් වගේ ස්ට්‍රෙස් හෝමෝන්ස් අපේ මොළෙන් නිකුත් කරනවා. එතකොට කොහොමත් අපේ මූඩ් එක ලෝ පැත්තට තමයි යන්නේ. දැන් මේ ටෙක්නික් එක කරද්දී අපි මතක් කරලම මේ ඍණාත්මක සිතුවිලි වැරදි කියන්න තියෙන හේතු ලියනවානේ. ඒ කියන්නේ අපේ ජීවිතේ තියෙන හොඳ දේවල් අපි මතක් කරගන්නවා. එතකොට හැපි හෝමෝන්ස් මොළෙන් නිකුත් කරනවා. ඒ නිසා අපේ මූඩ් එක ටක් ගාලා හොඳ පැත්තට හැරෙනවා. ඉතින් මේ වගේ මේ සිතුවිලි ලියන එක පුරුද්දක් විදියට කරගෙන යනකොට අපේ මොළේ දැනගන්නවා මේ එක විදියට එන සිතුවිලි වලට ලොකු පදනමක් නැහැ කියලා. එතකොට මොළෙන් වුණත් මේ සිතුවිලි වලට ලොකු අවධානයක් දෙන්නේ නැහැ. එතකොට අපි කලබල වෙන ගතිය අඩු වෙනවා. ඒත් එක්කම මේ වගේ ඍණාත්මක සිතුවිලි හිතට එන ප්‍රමාණය වේගෙන් එන්න අඩු වෙලා යනවා. හැබැයි සමහර වෙලාවට මූඩ් එක ලෝ වගේ දැනෙනවා, එපා වුණ ගතිය දැනෙනවා. ඒත් මොකද්ද හිතේ වැඩ කරන්නේ කියලා පැහැදිලි නැති වෙන්න පුළුවන්. සෝෂල් ඇන්සයිටි, ડિප්‍රෙෂන් වගේ තත්ත්වවලදී සමහර වෙලාවට ඍණාත්මක සිතුවිලි එනවා. ඒත් ඒවට තියෙන හේතු ලියන එක ඔළුවට බර වැඩි වගේ දැනෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තැන්වලදී කවුන්සලර් කෙනෙක්, සයිකොලොජිස්ට් කෙනෙක් වගේ තෙරපිස්ට් කෙනෙක් එක්ක මේ වැඩේ කරගෙන යන්න. එතකොට එයාලගේ ගයිඩන්ස් එකත් එක්ක ක්‍රමානුකූලව මේ ඕනවට වඩා එන ඍණාත්මක සිතුවිලි වලින් අයින් වෙන්න පුළුවන්. ඒ වගේම ඒවා වඩා හොඳට හැන්ඩල් කරන්නේ කොහොමද කියන එක දැනගන්න පුළුවන්. මේ වගේ Tamanට හැන්ඩල් කරගන්න බැරි අවස්ථාවකදී ඇරෙන්න අපි හැමෝටම අපේ හිතට වද දෙන ඍණාත්මක සිතුවිලි වලින් ඉක්මනින් අයින් වෙන්න, ඒවා නැවත එන එක වළක්වන්න මේ ටෙක්නික් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක කරගෙන යනකොට ඔයාලට යම් ගැටලුවක් ආවොත් ඒ ගැන කමෙන්ට් කරන්න. එමුණත් අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. එහෙමනම් තව දවසක හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.